බබාගේ පුංචි අම්මා බබා වඩාගෙන තරහා දීලා නැග්ගොත් අම්මගේ ස්කන්ධෙම ඉන්නේ කොහොමද? ඒක සංකීර්ණ වැඩක්. අවකලනේ අනුකලනේ භාවිත කරන්න වෙනවා. පේරාදෙනිය කියන්නේ ඉගෙන ගන්න එකම නෙමෙයි වගේ තමයි. හරිද? එතකොට එහෙම තියෙනවා. දැන් ටයිටැනික් කිව්වහම නැව් විතරක්ම නෙමෙයි. හරිද? ඔය ඇත්ත. හරි. දැන් ටයිටැනික් බලන්නේ නැව් බලන්නම නෙමෙයි. හරි. හරි හරි. හොඳයි හොඳයි. ඊළඟට දැන් ආගන්න. වතුර බෝල අස්සර යකඩ නෙමෙයි යකඩ බෝල අස්සර වතුර. හරිද? ඕවා ප්‍රශ්න නෙමෙයිනේ. නැට්ට පිටින් අලි වැරෙන්නේ. හරි. ජැක් සහ රෝස්ගේ කතාව ඇත්තද කියලා දෙනවා. ඇත්ත වුණා බොරු නම් මෙහෙමද? ඒකනේ පිළිගන්නේ සාමාන්‍ය නිකන් තියෙන හොඳම ලව් ස්ටෝරියක් වගේ නේද? ඒක හොඳම ලව් ස්ටෝරියක් වෙලා තියෙන එක තව දැන් ඔය මම පටන් අරන් තියෙන්නේ ඔය අප්‍රේල් මාසේ 12 හරි මේ දවසේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දවස් 3-4කින් ඔක මුදුවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලව් ස්ටෝරිය තිබ්බත් තියෙන්නේ දවස් 3ක් වගේනේ. අර පොඩි කාලයක් ඉඳන් තමයි හොඳම වෙලා තියෙන්නේ. දවස් සති දෙකක් විතර ගියාම මරා ගන්නවා ඔක. හරිද? ජැක් ඇන් රෝස් මාසයක් විතර නැවේ හිටියා නම් ඊට පස්සේ කොහොමද ලව් ස්ටෝරිය වෙන්නේ නැහැ. දැන් මේවා මේ ෆිල්ම් හදද්දියම සෑහෙන්න සැලකිල්ලට ගන්නවා ඔය කියන කාරණා. දැන් ඔයාලා දන්නේ නැතුනට ඔය ඉන්ජිනියරින් ෆීල්ඩ් තියෙනවා තව එක එක ඒවා. ඒ කියන්නේ ෆිල්ම් සම්බන්ධ ඉන්ජිනියරින් ෆීල්ඩ් එකක් තියෙනවා. يعني ෆිල්ම් හදන එක නෙමෙයි. ෆිල්ම් වලට අදාළ ෆිසික්ස් පාර්ට් ටික දැන් නැත්තම් අර නිකන් දකුණු ඉන්දියාවේ ෆිල්ම් වගේ එනවා වැඩි. හරිද? එකක් ගැව්වාම 5-15ක් විතර උඩ යනවා ගම්මෙතා සංසිතිය ලෙව්ට්. හරිද? අර නිකන් අර හෙන්න දඩඩිය කෙට්ට ගහනවා පොඩි එකෙන් මේ මරණම් ඌ අනිත් පැත්තට විසික් වෙන්න ඕන. එහෙම ඒ ඔක්කොම බලලා දැන් මේ දවස්වල හදන ඔය ගොඩාක් හොඳ ෆිල්ම් වල ඒවා හරියට පාවිච්චි කරනවා concept හරියට පාවිච්චි කරනවා. ඔය ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ෆිල්ම් වල එහෙම ඔය ඉන්සෙප්ෂන් ඊට පස්සේ ඒ වගේ ෆිල්ම් වල එහෙම සෑහෙන්න ඔය හරි ෆිසික්ස් හරි සයන්ටිස්ට්ලත් එක්ක පාවිච්චි කරනවා. නැත්තම් වීලුවක් වෙනවනේ. හරිද? දැන් ලංකාවේ ඒවා ගැන හිතන්න එපා. ඒවා ඉතින් ෆිසික්ස් නෑ. හරි? දැන් එහෙම තියෙනවා ඉතින් ෆීල්ඩ් එහෙම තියෙනවා. දැන් Tamanට යන්න ආසයි නම් ඒ වගේ පැති වලට යන්න පුළුවන්. හරි. බැරි වෙලා හරි එළිය වායුගෝලීය පීඩනය නැති තැනකට වායුගෝලයක් නැති තැනකට රික්තකයකට මිනිස්සෙක් ගියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එළිය වායුගෝලීය පීඩනයක් නැති තැනකට මිනිස්සෙක් ගියොත් මොකද වෙන්නේ? පීඩන බෝම්බ කියලා જાතියක් තියෙනවා. හරිද? ඒ මේ ලියා ගන්න. මෙතන නෙවෙයිනේ මෙතන. පීඩන බෝම්බ වලින් වෙන්නේ පීඩන බෝම්බ දෙආකාරයකට ක්‍රියා කරන පීඩන බෝම්බ තියෙනවා. එක જાතියක් තියෙනවා. ඒ පීඩන බෝම්බ ගැහුවාම ටක් ගාලා එතන තියෙන වායු පීඩනය කියන්නේ වායු ගෝලය එකතරකට ඇදිලා ගිහලා එතන තියෙන පීඩන එකපාරට අඩු ගාණක් වෙනවා. වායු ගෝලය එකතන පීඩන අඩු වෙනවා. වායු ගෝලීය පීඩන එකපාර හෙන්න ගාණකට අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් මොකද වෙන්නේ? මිනිස්සයා කොහොමද මැරෙන්නේ? ඇතුලෙන් එළියට පුපුරලා මැරෙන්නේ මිනිස්සු. හරිද? ඒව ඇවිල්ලා ත්‍රස්තවාදීන්ව පාවිච්චි කරන එච්චරට කැත වැඩ. ඒ කියන්නේ එහෙම තියෙනවා. ත්‍රස්තවාදීන් උනත් පාවිච්චි කරන දේවල් තියෙනවා. හරිද? ඒවා පාවිච්චි කරන එක එහෙම කෙනෙක්. සම්මුතියක් විදිහට ඒගොල්ලෝවත් කරන්නේ නැහැ. එකපාරට වායුගෝලීය පීඩනයේ බිඳුවක් වුණොත් ඇතුලේ පීඩනය වැඩිනේ. ඇතුලෙන් එළියට පුපුරලා මැරෙනවා. හරි? බය වෙන්න එපා. ඉතින් වෙන්නේ නැහැ. හරි? ඒ වලට වෙන්නේ නැහැ නේ. බය වෙන්න එපා. හරි? එහෙම තියෙනවා. පීඩනය කියන එක හොඳටම තේරුම් ගන්න ඕන නම් ඔයාලා යන්න ඕනේ. සතිය දවසක හවස් වරුවේ කෝච්චි. හරි? සතිය දවසක හවස් වරුවේ කෝච්චිය යනකොට ඉන්නවා අර අක්කලා ඉන්නේ. ඒගොල්ලන්ගේ සපත්තු වල මෙහෙම තියෙන්නේ. හරිද? එතකොට පොළවේ ගෑවෙන වර්ගඵලයේ මෙතන 0.1 සෙන්ටිමීටර වගේ මෙතන තව ඕනනම් තව 0.1ක් වගේ තියෙනවා. හිනා අමාරුවෙන් ඉන්නේ. එතකොට ඔය කකුල් හතරටම කකුල් හතරයි නෙවෙයි. ඔක්කොට වෙන්නේ 0.4යි වර්ග සෙන්ටිමීටර. අක්කා කිලෝ 50ක් බර වුණාට පීඩනය යෙදෙනවා කොච්චරක්ද? මුළු බර බෙදීම මුළු වර්ගඵලය. වැඩි කිරීම 10/4යි. 500 වැඩි කිරීම 10/4 බෙදීම 0.4. කියන්නේ 5000 බෙදීම 4 වාරයක් 10/4යි. 800 වැඩි කිරීම 10/4යි. හරි. අලියා වගේ 16 ගුණයක් විතර අමාරුයි. හරි.
අලියා හොඳයි කියලා හිතනවා ටිකක් වෙලා යනකොට. එකපාරක් පෑගුණා නම් ආයි ජීවිතේට පීඩනය යමද වෙන්නේ නැහැ. වර්ගඵලය අඩු හින්දා ලොකු අමාරුවක් තමයි අපිට තේරෙන්නේ. තේරෙනවද කියන එක? බර නෙමෙයි ප්‍රශ්නේ. අක්කගේ බර ප්‍රශ්නයක් නෑ අපිට. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අක්කා යොදන පීඩනය. එතකොට මෙච්චරක පීඩනයක් යොදනවා. අලියට වඩා අමාරුයි අක්කගෙන් කකුල පෑගුණාම. උදාහරණයක් විදිහට එකම ස්කූල් බෑග් එක ඕගොල්ලෝ අර අඬු දෙකෙන්ම මෙහෙම දාගෙන යන්නත් පුළුවන්. නැත්තම් මේ අර අවසරදී 11 අවසර නෑ ගැම්මට දාගෙන යන්නේ මෙහෙම. ගැම්මට යන්නේ මෙහෙම. කොල්ලෝ එහෙම යන්නේ. එතකොට මේ ස්කූල් බෑග් එක මෙහෙම දාගෙන යන්නත් පුළුවන්. මෙහෙම දාගෙන යන්නත් පුළුවන්. දෙකේදීම ස්කූල් බෑග් එකේ බර එකයි. ලොකු බරක් තියෙද්දි බර එකයි. හැබැයි මෙහෙම දාගෙන යනකොට ඒ බර ඔයාගේ ඇඟ උඩට ක්‍රියා කරන්නේ මේ වර්ගඵලය විතරයි. ඒතර බර අඩු වර්ගඵලයකදී ක්‍රියා කරන හින්දා ටිකක් වෙලා යනකොට මෙහෙ රිදෙනවා. ටිකක් වෙලා රිදෙනවා. දෙකේම දාගෙන යනවා නම් ඒ බලය ක්‍රියාත්මක වෙන්නේ පොඩි ලොකු වර්ගඵලයක. ඒතර එදෙන පීඩනය අඩුයි. රිදෙනවා අඩුයි. රිදෙනවා අඩුයි. හරිද? වැදගත් දේ ඇත්තටම බලය නෙමෙයි. වැදගත් දේ පීඩනය. මම කලිනුත් කිව්වේ පොඩි ළමයින්ගේ බරමයින් එහෙමනේ. පොඩි ළමයින්ව තියන්නේ නැහැ අර නිකන් බල්ලෙක් ගිනි මොකක් හරි එකකින් තියනවා වගේ පොඩි ළමයා ගිහින් තියන්නේ නැහැ. කලින්ම අම්මා වයින්නවා තරාදියට නැගලා ස්කන්ධය. අම්මා ඊට පස්සේ පොඩි ළමයාව වඩාගෙන ආයි තරාදියට නැගිනවා. නැගලා ඒ දෙක අඩු කරලා තමයි පොඩි ළමයාගේ ස්කන්ධෙමයි. තේරෙනවද කියන්නේ? පොඩි ළමයාගේ ස්කන්ධෙමයි.